අද අපි සාකච්ඡා කරන්නේ රජයක් මගින් භාණ්ඩ හා සේවා සඳහා ඒකක බද්දක් පැනවුවෙන් පස්සේ ඒ බද්දේ ප්‍රමාණයෙන් කොපමණ අගයක් පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගන්නකොට ගෙවනවද? ඒ වගේම නිෂ්පාදකයන් ඒ බද්දෙන් කොපමණ ප්‍රමාණයක් බදු බරක් ලෙස දරා ගන්නවද කියන එක ගණනය කරන්නේ. නැත්තම් ඒක කොහොමද හොයාගන්නේ කියන එක පිළිබඳව තමයි අපි අද අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන වශයෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක මිල ගණන් තීරණය වීමේදී සහ ඒවායට තිබෙන ඉල්ලුම හා සැපයුම් ප්‍රමාණය තීරණය කිරීමේදී ප්‍රධානම සාධකයක් වෙන්නේ එම භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවය. මේක ඔබ කලින් අපේ ඉල්ලුම් හා සැපයුම පාඩම් වලදී මේ නම්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් නැත්නම් ඉගෙන ගන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරමු කොහොමද මේ නම්‍යතාවය අනුව මේ බදු බර බෙදී යන්නේ කොහොමද මේ භාණ්ඩ හා සේවා වර්ගවල කියලා. අපි එකින් එක ඒ අනුව ඉදිරි සාකච්ඡා කරමු. මුලින්ම බලමු පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වලට බදු පැනවුවම මොකද වෙන්නේ කියලා අපි දැන් මුලින්ම සාකච්ඡා කරමු. ඔයාලා දන්න ප්‍රථමයෙන් පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ වලට ඒකක බද්දක් පැනවුවායින් පස්සේ මෙහිදී සිද්ධ වෙන්නේ මූලික වශයෙන්ම ওই රූප සටහනේ දැක්වෙන ආකාරයට දැන් මුලින් පවතින මිල රුපියල් 10ක් වශයෙන් දැක්වෙනවා. බද්දෙන් පස්සේ මිල රුපියල් 15ක් වශයෙන් දැක්වෙනවා. හරි. මේ අනුව මේ C හා D කියන ලක්ෂ දෙක අනුව දෙක අපිට තීරණය කර කියන්න පුළුවන්. බද්දට පෙර සමතුලිත මිල C වශයෙන් හඳුන්වන්න පුළුවන්. බද්දෙන් පසු සමතුලිත මිල D වශයෙන් හඳුන්වන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවාද මේ රූප සටහනේ විශේෂ දෙයක්? දැන් මේ බද්දේ ප්‍රමාණයෙන් අපි රුපියල් 5ක බද්දක් තමයි මෙතනදී පනවලා තියෙන්නේ. මේ පැනවට මේ රුපියල් 15 බද්දෙන්ම එම භාණ්ඩයේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අලු D කියන ලක්ෂයේ අලුත් සමතුලිත මිල. ඒක තමයි දැක්වෙන්නේ. එතකොට මෙවැනි තත්වයක් ඇති වෙන්නේ මොන වගේ භාණ්ඩ හා සේවා සඳහාද? විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ හා සේවා කියන්නේ ඒවායේ මිල ගණන් කොච්චර ඉහළ ගියත් ඒ වගේ ඒ භාණ්ඩ හා සේවාවල තියෙන අත්‍යවශ්‍ය භාවය නිසා මිනිස්සුන්ට ජීවත් වීම සඳහා එම භාණ්ඩවල තියෙන අවශ්‍යතාවය නිසා අත්‍යවශ්‍ය භාවය නිසා මිල ඉහළ දැම්මත් ඒ ඉහළ දාන ප්‍රමාණයෙන් විශාල වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. කොහොම වුණත් ඉල්ලුම ගොඩාක් විට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතිනවා මිල ගණන් වල වෙනස් වීම කොහොම වුණත්. මොකද ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ. ඒක තමයි ඒවට පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා බෙහෙත් වර්ග විශේෂයෙන්ම ජීවිතාරක්ෂාව සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග. උදාහරණයක් වශයෙන් කිව්ව එකේ විශාල ප්‍රමාණයක් රෝගීන් භාවිතා කරන ඉන්සුලින් වර්ග විශේෂයෙන්ම දියවැඩියා වගේ රෝග සඳහා දෙන ඉන්සුලින් වර්ග නැත්නම් හෘද රෝග සඳහා දෙන අත්‍යවශ්‍ය ಔಷಧ වර්ග. මේ වගේ දේවල් වල මිල ඉහළ ගියත් ඒවයේ තියෙන ඉල්ලුම විශාල වශයෙන් අඩු වෙන්නේ නැහැ. මොකද ඒවා මිනිසුන්ට ජීවිතය ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා වෙන්න පුළුවන්. ඒ වගේම සේවාත් මේ වගේම තියෙනවා. මේ වගේ භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් වෙනස් වුණායින් පස්සේ අපි කියමු මිල ඉහළ ගියායින් පස්සේ මේ ප්‍රස්ථාරයේ පේන ආකාරයට දැන් ඔයාලට පේන මේ ලා නිල් පාට ප්‍රදේශයේ මේ සම්පූර්ණ බදු බරම පාරිභෝගිකයාට දරන්න සිද්ධ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ පූර්ණ අනම් ඉල්ලුමක් ඇති භාණ්ඩයක බද්දක් පැනවුවෙන් පස්සේ ඒක ඒ සම්පූර්ණ බද්දේ මුළු අගේම භාණ්ඩයේ මිල වැඩි කරත් ඒ ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. මොකද ඒවට තියෙන අත්‍යවශ්‍ය භාවය නිසා. එතකොට දැන් මේ වගේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩයකට මිල නියම කරාම ගොඩාක් වෙලාවට ඒ සම්පූර්ණ බදු බරම පාරිභෝගිකයාට දරන්න සිද්ධ වෙනවා. නිෂ්පාදකයා ඒ බදු බර දරාගන්නේ නැහැ. මොකද මිල වැඩි වුණත් කොච්චර වැඩි වුණත් එම භාණ්ඩයේ සඳහා තියෙන අලවිය අඩු වෙන්නේ නැති නිසා. එතකොට දැන් පළවෙනි අපි සාකච්ඡා කරපු පළවෙනිම නම්‍යතා අගය තමයි පූර්ණ අනම්‍ය අගයක් තියෙන භාණ්ඩ. නැත්නම් පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩ සඳහා බදු පැනවුවම සාමාන්‍යයෙන් ඇතිවන తත්වය තමයි දැන් ඕගොල්ලන්ට මම පැහැදිලි කරේ. ඊළඟට අපි ඊළඟ తත්වය පැහැදිලි කරගමු.
දැන් අපි සාකච්ඡා කරමු පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් යටතේ කොහොමද බදු පැනෙවුවම වෙළඳපොලේ මිල ගණන් වෙනස් වෙන්නේ කොහොමද ඉල්ලුම සැපයීම වෙනස් වෙන්නේ කොහොමද කියන එක. මෙහිදී දැන් ඔයගොල්ලන්ට මේ දෙවෙනි රූප සටහනේ පෙන්වන ආකාරයට මේ යුනිට් ටැක්ස් එකක් පනවලා තිනවා PA සහ PB යන අගයට ඒකේ වෙනසට. එහිදී ඔයගොල්ලන්ට පේනවා දැන් E කියන ලක්ෂ්‍ය තියෙනවා. ඒ කියන්නේ බදු පනවන්න ඉස්සෙල්ලා සමතුලිත ලක්ෂ්‍ය ඒ කියන්නේ ඒ අනුව සමතුලිත මිල තීරණය වෙලා තිනවා. ඒ වගේම E1 කියලා තියෙනවා බද්දෙන් පස්සේ පවතින සමතුලිත තත්ත්වය. මෙහිදී මේ මිල ගන්නේ වල වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. ප්‍රමාණය තමයි මෙහිදී E සහ E1 කියන ලක්ෂ්‍ය දෙක අතරතුර ප්‍රමාණයේ අඩුවීමක් වෙලා තියෙනවා. නමුත් මේ මිලේ වෙනසක් සිද්ධ වෙලා නැහැ. මේක තමයි පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩවලට බද්දක් පැනෙවුවම පවතින විශේෂ තත්ත්වය. මෙහිදී සාමාන්‍යයෙන් අපි පූර්ණ නම්‍ය ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියන එක සරලව තේරුම් ගත්තොත් ඒ කියන්නේ මිලේ ඇතිවන සුළු වෙනසකින් පවා විශාල වශයෙන්ම භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩාක් වෙලාවට සැපියුම්කරුවන් විසින් මේ පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩ සඳහා බද්දක් පැනෙවුවම ඒගොල්ලෝ මිල ගණන් ඉහළ දැමීමට යන්නේ නැහැ. එම බදු ප්‍රමාණයෙන් එම බදු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිෂ්පාදකයා විසින් දරා ගන්නවා. මේක තමයි මේ කහපාට ප්‍රදේශයෙන් දක්වන්නේ. ඒ කියන්නේ PA කියන ඒ පවතින මිලටම මිල පවත්වාගෙන යනවා. ඒ බද්දේ බර සම්පූර්ණයෙන්ම නිෂ්පාදකයා විසින් දරා ගන්නවා. මේක තමයි විශේෂ තත්ත්වයේ පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් යටතේ. උදාහරණයක් වශයෙන් අපි සැලකුවොත් අපි හිතමු තිරිඟු අලෙවි කරන අලෙවිකරුවන් කීප දෙනෙක් ඉන්නවා කියලා. මෙහිදී යම්කිසි අවස්ථාවක මේ තිරිඟු අලෙවිකරුවන් අතරින් කිහිප දෙනෙක් යම් අඩු මිලකට තිරිඟු සැපයීමට ඉදිරිපත් වුණොත් අර වැඩි මිලකට තිරිඟු සපයන අයගේ ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙන්න හෝ නැති වෙන්න ඉඩ තියෙනවා. අර අඩුවෙන් තිරිඟු සපයන අයගෙන් තමයි පාරිභෝගිකයන් තිරිඟු මිලදී ගැනීමට පෙළඹෙන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වයකදී ඇති වෙන්නේ. ඒක නිසා තමයි හැම වෙලාවෙම නිෂ්පාදකයෝ බදු බර ඔවුන් දරාගෙන ඒ පවතින මිලටම එම භාණ්ඩ සපයන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි දැන් මෙතනදී මේට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි ඒකේ නම්‍ය ඉල්ලුම. තියෙන භාණ්ඩ සඳහා බද්දක් පැනෙවුවම අපිට ඇති වෙන්නේ. මේ තුන්වෙනි ප්‍රස්තාර සටහන අනුව ඒක අපි කියන ඒකීය නම්‍ය ඉල්ලුම් තත්ත්වයක්. මේකෙදී ඕගොල්ලන්ට පේනවා දැන් P1 සහ P2 කියලා මේ මිල ගණන් දෙකක් සඳහන් කරලා තිනවා. ඒ වගේම මැද P කියන පවතින මිල ගණන් දක්වලා තියෙනවා. දැන්ට පවතින මිල. මේදී මුලින්ම මේ E කියන ලක්ෂයෙන් දක්වලා තියෙන්නේ බද්දට පෙර පැවතිච්ච මිල. නැත්නම් සමතුලිත ලක්ෂ්‍ය තමයි E කියලා දක්වන්නේ. බද්දෙන් පස්සේ සමතුලිත ලක්ෂ්‍ය තමයි E1 කියලා කියන්නේ. එතකොට බද්දෙන් පස්සේ සමතුලිත මිල P1 වෙනවා. බද්දට පෙර පැවතිච්ච සමතුලිත මිල තමයි P කියලා හඳුන්වන්නේ. නමුත් දැන් මෙතනදී මේ යුනිට් ටැක්ස් එකේ ප්‍රමාණය වෙන්නේ P1 සහ P2 අතර ප්‍රමාණය. හරි. මේදී දැන් ටැක්ස් එකක් පැනවුවෙන් පස්සේ ප්‍රධාන වශයෙන් දැන් මේ මූලිකව මේ සැපියුම් වක්‍ර දෙක අතර මේ වෙනස්කම අපි තේරුම් ගත්තොත් එහෙම E සහ E1 අතර මේ වෙනස් ඇති වෙන සැපියුමේ ඇති වෙන වෙනස නිසා මේ ඒකේ නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩවලට බද්දක් පැනෙවුවයින් පස්සේ ඒ ඇතිවන බද්දේ අගය නැත්නම් බලපෑම ගොඩාක් වෙලාවට මේ රූප සටහනේ පේන ආකාරයට පාරිභෝගිකයන් නිෂ්පාදකයන් අතර සමානව බෙදෙනවා. මේ C කියලා දක්වලා තියෙන්නේ පාරිභෝගිකයන් දරන ටැක්ස් එක. ඒ කියන්නේ පාරිභෝගිකයෝ ඒකේ නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් මිලදී ගත්තාම ඔවුන් ගෙවන කොටස සහ නිෂ්පාදකයන් විසින් දරන බදු බර. මෙහිදී ඒකේ නම් ඉල්ලුම් තත්වයක් යටතේදී මේ බදු බර
සමානව බෙදෙනවා. අපි හිතමු රුපියල් 10කින් වැඩි වුණායි කියලා බද්ද. එහිදී රුපියල් 5ක් පාරිභෝගිකයාගේ මිලදී ගන්නා භාණ්ඩයේ අගයට එකතු වෙනවා. ඒ වගේම නිෂ්පාදකයා රුපියල් 5ක් බදු බරක් වශයෙන් ඔහු නිෂ්පාදන පිළිවෙලක් වශයෙන් ඔහු දරා ගන්නවා. හරි. ඒක තමයි ඒකේ නම් ඉල්ලුම් තත්වයකදී අපිට දකින්න ලැබෙන විශේෂත්වය. දැන් බලමු මේ ඒකේ නම් මේ ඉල්ලුමක් තියෙන භාණ්ඩ මොනවද කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා විදුලි උපකරණ එල්ලන ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ ඒ කියන නම් ඉල්ලුමක්. උදාහරණයක් වශයෙන් මොබයිල් ෆෝන් වලට, ටෙලිවිෂන්, ලැප්ටොප් මේ වගේ වට අපි උදාහරණයක් ගත්තොත් මොබයිල් එක වර්තමාන මිල රුපියල් 50000යි කියලා අපි සැලකුවොත් අපි රජයේ විසින් රුපියල් 10ක බද්දක් පැනෙවුවොත් එහෙම ඒ මොබයිල් එකකට එතකොට රුපියල් 500ක් අපේ එතන 50500 වෙනවා අපේ මිල. නමුත් 500කින් අපේ මිල වැඩිවීමක් වෙනවා. ඒ වගේම තව රුපියල් 500ක් නිෂ්පාදකයා විසින් ඒ බද්දෙන් සමාන අගයක් නිෂ්පාදකයා විසින් දරා ගන්නවා. දැන් මම හිතනවා මේ ඒකේ නම් ඉල්ලුම් තත්වයක් සහ පූර්ණ නම් ඉල්ලුම් තත්වයක් අතර තියෙන වෙනසත් ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් යන්නේ නැති කියලා. දැන් අපි ඊළඟට බලමු නම් ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා බදු පැනවීම කියන කරුණ අපි සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේ අපි බලමු මොකද්ද මේ අනම්ම ඉල්ලුමක් ඇති භාණ්ඩ කියලා. ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය එදිනදා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා වලට අපි අනම් ඉල්ලුමක් තියෙනවා කියලා අපි පොදුවේ හඳුන්වන උදාහරණයක් වශයෙන් පෙට්‍රල්, ඉලෙක්ට්‍රිසිටි නැත්නම් විදුලිය, ජල විදුලිය, ඒ වගේම වතුර, ඒ වගේම සිගරට් වලටත් සාමාන්‍යයෙන් අනම් ඉල්ලුමක් තියෙනවා කියලා අපි පොදුවේ හඳුන්වනවා. දැන් මේ හතරවෙනි රූප සටහනේ දැක්වෙන ආකාරයට E1 සහ E කියන ලක්ෂ දෙක අතර ඒ බද්ධේ ප්‍රමාණයෙන් විශාල වශයෙන්ම පාරිභෝගිකයෝ දරන ප්‍රමාණය ඉතාම ඉහළ අගයක් ගන්න බව තමයි මේ ප්‍රස්තාර සටහන අනුව පෙනෙන්නේ. මෙහිදී ওই C කියන ලක්ෂයෙන් පෙන්වුම් කරන්නේ පාරිභෝගිකයාගේ ගෙවන මිලට එකතු වන බද්දේ ප්‍රමාණය. හරි. ඒක PR කියලා පෙන්වන්නේ නිෂ්පාදකයා විසින් දරන බදු බර. දැන් මේ යුනිට් ටැක්ස් එකේ බෙදී යන ආකාරය තමයි මේ කහ පාට සහ නිල් පාට වර්ණයෙන් අපි පෙන්වුම් කරලා තියෙන්නේ. දැන් මෙතන විශේෂයෙන්ම අනම් ඉල්ලුමක් තියෙන භාණ්ඩවලදී ඇතිවන තත්ත්වය තමයි ඒ සඳහා මිල නියම වුණාම ඉහළ මිලක් නැත්නම් බද්ද නිසා ඉහළ මිලක් නියම වුණත් ඒ ඉල්ලුම් ප්‍රමාණය ඇතිවන වෙනස ඉතාමත් කුඩායි මිලේ වෙනසට සාපේක්ෂව. ඒකෙන්ද තමයි මේවට අනම්ම ඉල්ලුමක් තියෙනවා කියලා අපි මේ භාණ්ඩ සඳහා නාමකරණය යොදන්නේ. ඒ වගේම දැන් මෙතනදී රජයක් විසින් ගොඩාක් වෙලාවට මේ අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ සඳහා තමයි බදු පැනවීමට උත්සාහ කරන්නේ. මොකද බදු වලින් ලැබෙන ආදායම ස්ථීරවම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ මත රජයක් බදු පැනවුවම. උදාහරණයක් වශයෙන් ලංකාවේ ප්‍රධාන වශයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් සඳහා නැත්නම් khනිජ තෙල් සඳහා නිතරම බදු පැනවීමක් සිද්ධ කරනවා. මොකද ඒ බදු පැනවුවම ඒ ඇතිවන මිලේ ඉහළ අගය නිසා ඒ ඉල්ලුමේ විශාල ප්‍රමාණයකින් අඩුවීමක් සිදු නොවන නිසා බදු මගින් අපේක්ෂා කරන ආදායම ඉතාමත් පහසුවෙන් අය කර ගැනීමට හැකියාව ඒ රජයන්ට ලැබෙන නිසා මේ අනම්ම ඉල්ලුමක් ඇති භාණ්ඩ පිළිබඳ අවබෝධය අපිටත් වැදගත් වෙනවා. ඒ වගේම රජයකටත් බදු පැනවීමේදී ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. දැන් මේ බලමු අපි පස්වෙනි ප්‍රස්තාර සටහන. ඒකෙ තියෙන්නේ නම් ඉල්ලුමක් ඇති භාණ්ඩයකට බද්දක් පැනෙවුවම ඇතිවන තත්ත්වය. දැන් මෙහිදී මේ යුනිට් ටැක්ස් එක පැනවීම නිසා ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදකයට දරන්න වන බදු වැය අධිකයි පාරිභෝගිකයට වැඩිය. මේ නිල් පාට ප්‍රදේශයෙන් PR කියලා දක්වන්නේ නිෂ්පාදකයා විසින් දරන බදු ප්‍රමාණය. ඒ කියන්නේ යුනිට් ටැක්ස් එකේ මුළු ප්‍රමාණයෙන් නිෂ්පාදකයා දරන ප්‍රමාණය සහ මේ C වශයෙන් අපි හඳුන්වලා තියෙන්නේ පස්වෙනි ප්‍රස්තාරයේ පාරිභෝගිකයා විසින් දරන බදු ප්‍රමාණය. විශේෂයෙන්ම මේ නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩ වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් soft drinks නැත්නම් විවිධ බීම වර්ග. ඒ වගේම සේවාවක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්
මේ ගුවන් බලපත්‍ර ගාස්තු නැත්තම් අපි එයාලයින් ටිකට්ස් මේ වගේ මේ සේවා සහ භාණ්ඩ වර්ග දෙකක් අපිට මේ විදිහට අපේ පහසුවෙන් අඳුන්න ගන්න පුළුවන්. එහිදී ප්‍රධාන වශයෙන්ම වැඩි බදු බරක් නිෂ්පාදකයන් විසින් දරනවා. මොකද මිලේ ඇතිවෙන විශාල වෙනසක් නිසා කියන්නේ සුළු හෝ වෙනසක් නිසා විශාල වෙනසක් වුණත් සුළු වෙනසක් වුණත් නිෂ්පාදකයන්ගෙන් ඒ සැපියුමට නැත්තම් ඒ ප්‍රමාණයට සැපියුම් ප්‍රමාණයට විශාල වශයෙන් බලපාන්න පුළුවන්. ඒ වගේම ඉල්ලුම් ප්‍රමාණයට විශාල වශයෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා මේ නම්ම ඉල්ලුමක් ඇති භාණ්ඩයක් සඳහා ටැක්ස් එකක් පැනෙවුවාම ඒ බදු බරෙන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදකයා දරනවා. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි පාරිභෝගිකයා දරන්නේ. දැන් මේ රූප සටහන් දෙක දිහා අපි සංසන්දනය කරලා බැලුවයින් පස්සේ ඔබට පේනවා ඇති අනම්ම ඉල්ලුමක් තත්වයකදී පාරිභෝගිකයා විශාල බදු බරෙන් විශාල කොටසක් ගෙවනවා තමන්ගේ මිල වශයෙන්. නම් ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා බද්දක් පැනෙවුවයින් පස්සේ සාපේක්ෂව නිෂ්පාදකයාට වඩා අඩු බදු බරක් තමයි පාරිභෝගිකයා නැත්තම් පාරිභෝගිකයා මිලට එකතු වෙන්නේ නිෂ්පාදකයාට වැඩිය අඩු පිරිවැයක් තමයි අවසාන පාරිභෝගිකයා ගෙවන මිලට එකතු වෙන්නේ. දැන් ඔයගලට පැහැදිලිව මේ අනම්ම ඉල්ලුමක් ඇති භාණ්ඩයකට බද්දක් පැනෙවුවාම ඇතිවන තත්ත්වය සහ නම්ම ඉල්ලුමක් ඇති භාණ්ඩයකට බද්දක් පැනෙවුවාම ඒ බෙදී යන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා මේ දෙක සංසන්දනය කරලා බැලුවයින් පස්සේ. අපි ඊළඟ මාතෘකාවේදී නැවතත් තව දුරටත් මේ බදු ගැන අපි සාකච්ඡා කරමු.